till bädding. Welcome back to my YouTube channel. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් මම අද වෙනස්ම විදිහේ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. පළවෙනි පාරට පොලොස් කරේ එකක් හදන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ මම මේ පොලොස් කරේ එක හරියට හදන්න ඇතිද? ඇත්තටම මම මේක හදන්න කලින් ඉෂුගේ අම්මගෙන් ඇහුවා කොහොමද හදන්නේ කියලා. එයාලගේ අම්මා හදන විදියට අම්මගේ රෙසිපි එකට තමයි අද මම පොලොස් කරේ එක හදන්නේ. එහෙනම් අපි කොහොමද පොලොස් කරේ එක හදාගන්නේ කියලා බලමු. ඔයාලගේ ගෙවල් වලත් ඔයාලා කොහොමද හදන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ අතින් චූටි මිස්ටේක් වෙනවා නම් ඒව මොනවද කියලාත් කියන්න. එතකොට මට ඊළඟ පාර පොලොස් හදනකොට ඔයාලා කියන විදියට try කරලා බලන්න පුළුවන් නේ. ඔන්න ඉතින් මම පොලොස් ගෙඩිය හොදගෙන දැන් ගෙඩිය කපා ගන්න තමයි යන්නේ. ඉතින් පළවෙනි පාරට තමයි මේ වැඩේ කරන්නේ. දැන් කොහොල්ලා ටික එහෙම අයින් කරගෙන හිමීට පොලොස් ගෙඩිය කපා ගන්න ඕනේ. මම ඉතින් බෝඩ් එකේ මේ පිහියෙයි මේ පොල් තෙල් ගාගත්තා. ඊට පස්සේ අත් දෙකෙත් ගාගෙන තමයි පොලොස් ගෙඩිය කපන්න ගත්තේ. නැත්තම් හැමතැනම කොහොල්ලා ගාගෙන වැඩේ සවුත්තු කරගන්න වෙනවනේ. ඉතින් අපි බලමුකෝ කොහොමද කරන්න කියලා. මම මේ ඇත්තටම පළවෙනි පාර මේ මට එච්චර ලොකු මතකයක් නෑ මේක කොහොමද කපාගන්නේ එහෙම කොහොමද කියලා. ඉස්සර අපේ අම්මනේ ඉතින් පොලොස් හදන්නේ. මම ඉතින් මේ පළවෙනි පාර නිසා මේ අවුරුදු ගානකින් මම දැකලත් නැද්ද කොහොමද පොලොස් නම් හදනවා. ඇත්තම කියන්න බෑ. ඉතින් බලමු කොහොමද අපි කරගන්නේ කියලා. ඔයාලා හිතන්නේ මේක පොලොස් ගෙඩියක් වෙන්න ඇති කියලාද? ඉතින් ළමයි මම දැන් හිමීට පොලොස් ටික කපා ගන්න තමයි යන්නේ. ඇත්තටම මට අයිඩියා එකක් නෑ මේක කොහොමද කපා ගන්න කියලා. ඒත් මම හිතන විදිහට try කරලා බලලා කොහොම හරි වැඩේ කරගෙන යනවා. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වුණේ අලුතින් නම් මාව subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. මේ දවස්වල ඉතින් ඔයාලා මොකද කරන්නේ? මං ඉතින් ආයෙත් අපේ YouTube channel එකට දිගටම වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නේ. මේ වීඩියෝ එක නම් ඇත්තටම වෙනස් විදිහේ වීඩියෝ එකක්. මීට කලින් මම කෑම වල වීඩියෝස් ගෙනල්ලා නැහැ. ගොඩක් අය ඉතින් ආසම කෑමක්නේ පොලොස් කියන්නේ. ඒ නිසා මම නම් හිතන්නේ ඔයාලා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ආස වෙයි කියලා. අපි කටට රසට කළු පාටට දරලිපේ කොහොමද පොලොස් හදාගන්නේ කියලා අද බලමුකෝ. ඇත්තටම මේ වීඩියෝ එක නම් එඩිට් කරනකොට මාත් සර්ප්‍රයිස් වෙනවා. ඒ තරම් මට හිතා ගන්න බෑ මම මේ කරි එක කොහොමද හදාගන්නේ කියලා පළවෙනි පාර. ඔනේ ඉතින් මම දැන් පොලොස් ටිකේ ඔක්කොගේම පොතු ටික යවාගෙන ඉවරයි. මම මේ වතුර එකක් අරගෙන ඒකට ලුණුයි කහ කුඩුයි දාලා වතුරට ඊට පස්සේ තමයි රැහැගත්ත පොලොස් ටිකයි කපා ගන්න පොලොස් කෑලි ටිකයි දාගන්නේ. එතකොට ළමයි කහට පිපෙන්නේ නෑ පොලොස් වල. ඔන්න ඊට පස්සේ මේ විදිහට අපි කපා ගන්න පොලොස් කෑල්ල අරගෙන දිගාතට පොඩ්ඩක් පිහියෙන් මෙහෙම ඔය මං කරා වගේ කරලා ඊළඟට අනිත් පැත්තටත් එහෙම කරලා ඊට පස්සේ පොලොස් වල නහය අයින් කරගන්න ඕනේ. දැන් මම නම් මේ ඒක අයින් කරගන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැතුව තමයි ඉස්සරෝම මේ ඔය පොලොස් කෑලි ටික කපා ගන්නෙ. හොඳයි. ඒ ගැන මුකුත් හිතන්න එපා. පළවෙනි පාරනේ ඉතින් දන්නේ නැහනේ. චුට්ට කපාගෙන යනකොට තමයි තේරෙන්නේ මේ විදිහට තමයි කපන්නේ කියලා. ඔන්න ඉතින් කෑල්ලෙන් කෑල්ල කපනකොට කපන විදිහ වෙනස් වෙනවා. අපිට තේරෙනවා මේක මේ විදිහට තමයි කපා ගන්න ඕනේ කියලා. ඔයාලට පේනවද? මම ඊට පස්සේ පොලොස් නහය දිග අතර තමයි කපාගත්තේ. එතකොට ඉක්මනට ලේසියට කෑලි ටික කපා ගන්න පුළුවන්. ඔය විදිහට මම සේරම පොලොස් ටික කපාගෙන ලුණුයි කහ කුඩුයි දාපු වතුරට දාගන්නවා.
ඉතින් යාළුවනේ ඔයාලගේ ගෙවල් වල ඔයාලා කොහොමද පොලොස් කරි එක හදාගන්නේ කියලාත් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම ආසයි කට්ටිය මං හදනවට වඩා වෙනස් විදියකට හදනවා නම් ඒ විදිහට try කරලා බලන්න. ඔන්න බලන්න ඉතින් මං කපාගත්ත පොලොස් කෑලි ටික මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා කියන්න බලන්න මම මේ පොලොස් කෑලි කපාගෙන තියෙන විදිය හරිද කියලා. ඒ වගේ නහය එහෙම අයින් කරලා මේ තියෙන්නේ හරිද කියලා. ඔන්න ඉතින් මම ඊට පස්සේ ලෑල්ලයි පිහියයි පොල් තෙල් වලින් කොහොල්ලා ටික අයින් කරගන්නවා. නැත්තම් ඒවා තව වේලෙන්න තව ඇලවෙනවනේ යවා ගන්න අමාරු වෙනවා. එහෙනම් ළමයි අපි දැන් පොලොස් කරි එක හදන්න ඕන කරන බඩු ටික ලෑස්ති කරගමුකෝ. මිරිස් නෑ. ඉතින් මගේ නයි මිරිස් ගස් වලින් කරල්ලක් කඩාගමු නේද? අනේ මම මේ ගහෙන් කඩන පළවෙනි කරල්ල මේක අලුත් ගහක්. එකක් ඇති නේද ළමයි මේ මගේ නයි මිරිස්. වගාව මේ විදිහට තියෙන්නේ. ඕන දෙයක් ඉතින් කඩා ගන්න පුළුවන්. අයියෝ ළමයි මේ ගස් මැරලා තිබ්බේ මම පොළොන්නරුවේ ගිහින් ඊයේ එනකොට මම රෑම මේ දාගත්තා. මේ ටික සුද්ධ කරගන්න ඕනේ. අද මම මේ පොලොස් කරි එක හදාගන්න පොල් ගෙඩියක්ම ගන්නවා. ඉතින් පොල් ගෙඩියක් අරගෙන ඒක බිඳගෙන පොල් ටිකක් ගාගෙන ඒකෙන් මිටිකිරි දියකිරි අරගමු. මෙච්චරයි පොල් වතුර තිබ්බේ ළමයි. එහෙනම් අපි පොල් ටික ගාගෙන එමුකෝ. ඔන්න ඉතින් මම පොල් ගෙඩියම ගාගත්තා. දැන් මම ඇල් වතුරෙන් මේකේ මිටිකිරි ටිකයි දියකිරි ටිකයි වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ පොලොස් කරි එක හදන්න ඕන වෙන කුළුබඩු මොනවද කියලා මම ඔයාලට කියන්නම්කෝ. ඉතින් ළමයි මේ තමයි පොලොස් කරි එක හදන්න ඕන කරන දේවල්. මම ලුණු කුඩු වෙනුවට ලුණු වතුර පාවිච්චි කරන්නේ. එතකොට මං ගාව අමු 3-5 චුට්ටයි තියෙන්නේ. බැදපු 3-5 මිරිස් කුඩු, කහ කුඩු, එතකොට බීලුණු, සුදු ලුණු. මම අමු මිරිස් වෙනුවට එකතු කරගන්නේ නයි මිරිස්. ඒ වගේම කරපිංචා, රම්පි තිබ්බේ නෑ. ඒවත් තියෙනවා නම් හොඳයි. ඒ වගේම ගොරකා, කුරුඳු, එනසල් සහ ඔයාලා මේකට අනිවාර්යයෙන්ම උම්බලකඩ ටිකකුත් එකතු කරගන්න. ඒ වගේම පොල් තෙල්, මිටිකිරි, දියකිරි තමයි ඕන වෙන්නේ. ඔන්න ඉතින් මම ලිප පත්තු කරගෙන දරලිපේ තමයි අද පොලොස් කරි එක හදාගන්නේ. ඔය ඉතින් අපේ කුස්සියේ කලින් ඉඳන්ම දරලිපේ හදන නිසා අලුතෙන් හදපු එකේ ඔය විදිහට බිත්ති වල මේ කළු පාට වෙලා තියෙන දුමට තාම තින්ත ගෑවෙන්නේ නැහැ. දැන් ඒකත් පටන් ගන්න ඕනේ. ඔන්න ඉතින් මම අර ලුණු වතුරයි කහයි දාපු වතුර එකේ තිබ්බ පොලොස් කෑලි ටික මේ විදිහට භාජනයකට දානවත් බලන්නකො ළමයි ඒ වගේ කහට පිපිලා නැහැ. ඉතින් දැන් ඔක්කොම බඩු ටික ලෑස්ති කරගෙන වළඳත් ලිපේ තියලා වළඳ රත් වුණාට පස්සේ ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. මම හිතනවා මේ පොල් තෙල් ප්‍රමාණය පොලොස් එක හදාගන්න ඇති වෙයි කියලා. මම පළවෙනි පාරට හදන නිසා මේ ඒවට දාන්න ඕනේ කුළුබඩු ප්‍රමාණය එතකොට ඒකට කොච්චර දේවල් එකතු කරගන්න ඕනද කියලා මම දන්නේ නෑ. මම හිතේ මිම්මට තමයි මේක හදන්නේ. ඇත්තටම කිව්වොත් මේක හරියටම රසට හොඳට ආවා. අපි බලමුකෝ වීඩියෝ එකේ ඔයාලත් මේ විදියට හදන්න කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඔන්න තෙල් ටික රත් වුණාට පස්සේ මම අබ එකතු කරගත්තා. ඊට පස්සේ අබ ටික පුපුරවුවට පස්සේ ඒකට මම තලාගත්ත සුදු ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ ඒ සුදු ලුණු එකතු කරගත්ත එකටම කුරුඳු ටිකයි තලාගත්ත එනසල් ඇට ටිකයි එකතු කරගෙන ඒකටම කරපිංච කොලයක් තියාගත්තා. ඉතින් දැන් මේක ටිකක් මේ විනාඩියක් වගේ වෙනකන් වැදගත්තට පස්සේ මම ඒකට මිරිස් කුඩු හැඳි 5ක් එකතු කරගන්නවා. මිරිස් සැරට අපේ ගෙදර කන නිසා ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඔන්න ඉතින් මම තෙලට තමයි මිරිස් කුඩු හැඳි 5ක් එකතු කරගන්නේ. ඒ වගේම මේ වෙලාවේ අමු 3-5 තිබ්බේ නෑ. ඒකට හැඳි 2ක් වගේ තිබ්බනම් හරි. ඊට පස්සේ විනාඩි 1.5ක් විතර තෙල් ටිකේ මේ මිරිස් කුඩුයි අමු 3-5 කුඩුයි බැද ගන්න ඕනේ. ඔයාලට පේනවද මේකේ ටිකෙන් ටික පාට වෙනස් වෙනවා. ලිපේ ගින්දර ගොඩාක් සැර කරගන්න එපා. එතකොට අමාරු වෙනවා. මම දැන් අර බැදපු 3-5 මංගාව තියෙන නිසා ඒවා මම පොලොස් කෑලි වලට එකතු කරගන්නවා. තෙල් වලට නෙවෙයි එකතු කරගත්තේ.
ඔන්න ඉතින් ඒවා ටිකත් එකතු කරගෙන කලවම් කරගෙන මම දැන් අර මේ ඕම් බලන්න දැන් අරක කළු පාටි වීගෙන වගේ තමයි එන්නේ අර බැඳුන මිරිස් කුඩු. ඔන්න දැන් ඒ වෙලාවේ මම පොලොස් කෑලි ටික ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ ළමයි මම ලුණු වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලා ගොඩක් අය පාවිච්චි කරන්නේ ලුණු කුඩුනේ. ඒ නිසා ඔයාලා ඔයාලගේ ප්‍රමාණයට බලලා දාගන්න. මේ ඊට පස්සේ මම පොඩ්ඩක් පොලොස් කෑලි ටික කලවම් කරගෙන මම මේකට මේ වෙලාවේ දියකිරි ටික එකතු කරගෙන ඉන්නේ. වීඩියෝ එකේ දියකිරි එකතු කරගන්න එක තිබුණේ නැහැ. ඉතින් දියකිරිත් එකතු කරලා තියෙන්නේ මේ වෙනකොට. ඔන්න ඉතින් ඊට පස්සේ මම කරපිංච කොළ ටිකයි රම්පේ ඔයාලා දාගන්න මං ගාව රම්පේ නෑ. නයි මිරිස් දානවා මම. ඒ වෙනුවට ඔයාලට අමු මිරිස් දාන්න පුළුවන්. බීලි උණු ටිකයි එකතු කරගන්නවා. මේ වෙලාවේ මම ගොරක කෑලි ටික එකතු කරගන්නේ නෑ. මම මිටිකිරි එකතු කරගෙන ඒක පැහිගෙන එනකොට තමයි ගොරක කෑලි ටික එකතු කරගන්නේ. මොකද දැම්මම අපි ගොරක කෑලි එකතු කරගත්තොත් පොලොස් කෑලි ටික තැම්බෙන්නේ නෑ ගොරකවලට. ඒ නිසා ඔයාලත් මිටිකිරි ටික පැහිගෙන එනකොට ගොරක කෑලි ටික එකතු කරගන්න. ඔන්න යාළුවනේ විනාඩි 15කට පස්සේ පොලොස් එකේ තත්ත්වය මේ විදිහ තමයි. දැන් මම මිටිකිරි ටික මේ පොලොස් එකට එකතු කරගන්නවා. ඔන්න ඉතින් මිටිකිරි දාගත්තට පස්සේ හොඳට පොලොස් එක හැන්දෙන් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ පියනකින් අපි ඒක වහගෙන පොලොස් එක හොඳට තැම්බෙන්න තියන්න ඕනේ. අපි බලමුකෝ පැය කිහිපයකින් පොලොස් එකේ තත්ත්වය කොහොමද කියලා. ගින්දර වැඩිත් දන්නේ නේද? පොලොස් එක මෙහෙම තියෙන විනාඩි 5කට විතර පස්සේ ගේ තත්ත්වය දැන් මෙහෙමයි. කන්න නම් සුපිරි. දැන් පැය 3කට විතර පස්සේ පොලොස් එකේ තත්ත්වය මේ විදිහයි. ඉතින් බලන්නකෝ ඒකේ පාට ඒ වගේම මේකේ හිදිලා තියෙන විදිය. මම පළවෙනි පාරටනේ ඉතින් පොලොස් හැදුවේ. ඔයාලා මොකද හිතන්නේ දැන් මේ පොලොස් එක දකින්නකොට ඒක රසයි කියලා ඔයාලා හිතනවද? මේ වෙලාවේ පොලොස් එකෙන් එන සුවඳ නම් කියන්න වචන නෑ. පාන් තිබ්බනම් සුපිරි. ඔන්න යාළුවනේ මම පොලොස් එක හදාගෙන ඉවරයි. මම පැය 5ක් විතර මඳ ගින්දරේ පොලොස් එක හදාගත්තා. ඉතින් දැන් මේකේ රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ විදිහට ගෙදර පොලොස් හදන්නේ. ඉතින් ඔයාලත් හදන විදිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් පල්ලෙහා ගෙදරක්වත් පොලොස් ඉල්ලපු නිසා එයාටත් ටිකක් දෙනවා. බයි.